අන්තර පිළිගන්නවා මිස්ටර් ලෝඩ channel එකට. අද මම ගෙනල්ලා තින්නේ අවුරුදු ස්පෙෂල් වීඩියෝ එකක්. ඉතින් මේකේ නම තමයි ඉතින් ඔයාලා Google Play Store එකට යනවා නම් අවුරුදු ගේම්ස් කියලා ගහලා බලන්න. එතකොට මේ ගේම් එකේ නහස මම දැකලා නැහැ. මේ ගේම් එක ගහනවා කවුරුත්. මට හිතුණා මේ ගේම් එක ගේන්න. අපි ඉතින් මේ ගේම් එක ගහලා බලමු. හරිද? ඉතින් අද මට මූණ පෙන්වන්නේ නැහැ. ඉතින් මම මුඩේ මාස්ක් එකක් කියන්නේ තුවා කැල්ල ගාව කැප් එකක් දාගෙන එහෙම තමයි ගහන්නේ. ඉතින් මට මේ පෙන්වන්න බෑ. මොකද ඒකට දවසක් එනවා. ඒ දවසට මම පෙන්වන්න. හරිද? මම වීඩියෝ ඔන් කරන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් කොහමද? ගංගෙන් පයිති මුඩු මෙහා තමයි ගහන්න වෙලා ඉන්නේ. හරි. ඉතින් වරණා පේන්නේ නේ. පේන්න තැන තමයි ගහන්නේ. හරි. හිතන්න බා මුස්ලිම් කියලා ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහා තමයි ගේම් එක ගහන්නේ. හරිද? සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ඔක්කොම කරලා තියන්න. හරි. හරි. මේකේ අපිට කරන් තියන්නේ අලියට හදවීම, කබ ඇදීම, මුට්ටි විදීම, ග්‍රීස් ගහනගෙන් පංච එළිය රතින් අපි ඉවරයි. හරි. ඉතින් ඊට කලින් කියනවා ලැබුව අසුබ අලුත් අවුරුදු ගන්නට ජයෙන් පෙනී ගිරින් උතුරන්න ඕනේ. ඉතින් අපි ගේම් එකට යමු. ඉතින් මුලින්ම යන්න ඕන මම මුලින්ම යනවා රතින් අපි කිරීම කියන ගේම් එකට. ඇඩ් ලෝඩින් ඇඩ් එපා හරි මනේ වයිෆයි දාන්න ෆ්‍රෙන්ඩ්ස්. ඒකනේ ස්ක්‍රීන් එක හරි මේ ඇඩ් එනවා ගණන් ගන්න දෙන්න. හරිනේ. හරි රතින් අපි ඉවරයි. ක්‍රීඩා කරන ආකාරය අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. විනාඩියක් කාලයක් තුල ඔබට හැකි පමණ රතිඤ්ඤ මත සට්ටුක පුපුරන්න. පුපුරන රතිඤ්ඤ ප්‍රමාණයට ඔබේ ලකුණු ප්‍රමාණය වේ. හරි. ක්‍රීඩකයා කවුද? ක්‍රීඩකයා තමයි සෝමපාල. හරි සෝමපාල යන් යන. ඉතින් ගෝස්ට් එකේ හරි ඔන්න හුරුම් යනවා. ඕ එඩිට් කරනවා කරන් දෙන්නේ නේ. मार गाड़ी यहाँ है. गाम itu deh ini langsung ya game nya basket dan ini nih sudah kayak yang ada hai desi apa hai hari desi 45 ගැහුවා. සෝමපාල 245 ගැහුවා. හරි मारू හරි තෝර යතින් යපත්තු කිරීම. හරි ඊට පස්සේ තියෙනවා ග්‍රීස් ගහේ නැගීම. ක්‍රීඩා කරනවා. ක්‍රීඩාකාරයා පහත පෙන්වා ඇති බොත්තුම වේගයෙන්
එමෙන් ග්‍රීස් ගහේ ඉලරාමට හැකිවේ. හරි ඉතින්. ඉතින් නම් දාන්න ඉන්න බෑ හරිද? මෙහෙම දාන්න. නම් දාන්න වෙලා නැහැ මට. නේද මම තමයි දෙකම බලන. ඒක නම් පොඩ්ඩක් නිකන් මේ පොඩ්ඩක් අනේ මන්ද ඒක. අවන්නේ. ජයග්‍රහකයා පි. නේ මම ටී-ෂර්ට් එකක් දාන්න ගලන් ගන්න එක. හරි ඊට පස්සේ තියෙන කම්බේ ඇදීම. කම්බේ ඇදීම ක්‍රීඩා කරන ආකාරය බලමු. කම්බේ ඇදීම ඉතින් අපි දන්නවා. හරි. දැන් තරංගය. හරි. නෙන්න. ඉඳපල්ලා. මේ පැත්ත දිනවා. ජාග්‍රහකේ අනේ මන්ද මේවා නිකන් බොළඳයි වගේ ගණන් ගන්න බෑ ඉතින්. ඊට පස්සේ තියෙනවා පංච කෙලිය. පංච කෙලිය කරන්නේ ධාතු කැටය සමග ධාතු කැටයේ අගය මත ඉදිරියට තීරණය වේ. 6 වටන අවස්ථාවේ පමණ ලකුණු 12ක වන සියලුම අතර ලකුණු 5 වෙනා ලකුණු හිමි. බෙල්ලන් සමග බෙල්ලන් සියල්ලම යටිපැත්ත ඉහළට සිටින්නේ නම් ලකුණු 0. බෙල්ලන් සියල්ලම උඩ පැත්ත ඉහළට සිටින්නේ ලකුණු 12 බෙල්ලන් යට දෙනවා. මම පන්දේ එළිය නම් ඇත්තටම දන්නේ නැහැ ගහන්න. හරි. අපි නිකන් ගාලා බලමු. හරි. එතකොට දාරුවට මේ තියෙන්නේ පංචකදී සෙට් නැහැ. මුට්ටි විඳීම. මුට්ටි විඳීම අපි ආමදා එල්ලගයි නවත උත්සාහ. මොනේ මන්ද තේරෙන්නේ. හරි. ඊට පස්සේ ගේම් එක මොකද්ද? ඊට පස්සේ තමයි අලියට ඇහැ තෙවීම. එක් ක්‍රීඩකයෙක් පමණ. හරිද බෑ. අන්න බාපා. හරියටම මෙන්න මේ හරි. අයියෝ චි. ඒ හරිනේ. මේ හරි. ඕ වා. අස්සහා හරියට මොනවා හරි අද නම් අවුරුදු ස්පෙෂල් එක පොඩිම වීඩියෝ එකක් කියලා මෙච්චරයි එන්නේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ඔක්කොම කරලා දෙන්න. දවසක මම මුණ පෙන්නන්න. එදාට බලමු මොයි මුණ කොයි වගේද කියලා. හරි. ඉතින් මම ගිහිල්ලා එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ඔක්කොම කරලා දියා.